සුබදෑසනක් හැමෝටම ජේසු පිහිටයි ලස්සන සබත් දවසකින් තවත් අපි එකතු වෙලා ඉන්නවා උන්වහන්සේගේ ආදරයත් උන්වහන්සේගේ කරුණාවත් උන්වහන්සේගේ වචනයත් උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙන්න. ඉතින් අද දවසෙත් මේ සබත් දවස මේ මාසේ අද 18 වෙනිදා. ඉතින් තවත් උන්වහන්සේ ලස්සන හිමිදිරි උදෑසනක් දීලා තියෙනවා. ඉතින් උන්වහන්සේට අපි ස්තුති ප්‍රශංසා කරමු, වර්ණනා කරමු, උන්වහන්සේගේ ගුණ ගයමු. ඒ වගේම උන්වහන්සේට කැපවෙච්ච උන්වහන්සේ අපිට කියලා නියම කරලා තියෙන දෙයක් සහ උන්වහන්සේගේ ලියවිල්ලේ ලියලා තියෙන දෙයක් තමයි එක් මංගල්‍යයක් මේක සමරන්න කියලා තියෙන අපිට. ඉතින් මේ සබත් මංගල්‍ය සමරන්න අපි අද එකතු වෙලා ඉන්නවා එක පවුලක් හැටියට. ඉතින් මේ නරඹන මේ ආසන මේට සහභාගී වෙන සියලු දෙනාවත් සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. උන්වහන්සේගේ කරුණාවත් දයාවත් උන්වහන්සේගේ මඟ පෙන්වීම ශුද්ධර්මයන් වහන්සේගේ මඟ පෙන්වීමත් තුළ සාර්ථක මේ දවස ගත කරන්නට උන්වහන්සේ සමග ඔබ සියලු දෙනාව පිළිගන්නවා. ඉතින් අපි කෙටි ආඥාවක් කරමු. ආදරණීය අබා තාත්තේ ඊශ්‍රායල් වලට අධිපතිකම් කරන්නා වූ යුද්ධයට අධිපතිකම් කරන්නා වූ ස්වාමිනී ඊශ්‍රායල්හි දෙවිඳුනි අබා තාත්තේ වහන්සේට බාර කරනවා මේ මොහොතේ පටන් ස්වාමිනී මේ වචන ස්වාමිනී වහන්සේගේ වචන වෙන්න ස්වාමිනී කිසිසේත්ම මගේ අදහසක් මගේ වචනයක් ස්වාමිනී මේට ඇතුළත් නොකර ස්වාමිනී සම්පූර්ණ පූර්ණත්වෙන් පිරුණු ඔබහන්සේගේ ඒ වචනය ඒ වටිනා වචනය ස්වාමිනී ඔබහන්සේ මා තුළින් මේ මුවින් එළියට පිට කරන්න සම්පූර්ණ අයිතිය ඔබහන්සේට බාර කරනවා අප තාත්තේ. ශුද්ධාත්මයනි වඩින්න ක්‍රියා කරන්න සම්පූර්ණ අයිතිය මේ ශරීරයටත් මේ මනසටත් මේ ආත්මයටත් සම්පූර්ණ පාලනය ඔබට බාර දෙනවා. ඒ වගේම මේ අසන මේ නරඹන මේ වචනයක් හරි ඔවුන්ගේ ජීවිතවලට උදව්වක් වෙනවන ස්වාමිනී මේ සේවය ඔබ වහන්සේට බාර කරනවා අප තාත්තේ. ආමෙන් ආමෙන් ආමෙන්. ඉතින් ලස්සන දවසක් සබත් දවස කියන්නේ උන්වහන්සේ කියලා තියෙනවා ඒ සබත් දවස උන්වහන්සේත් එක්ක ගත කරන්න කියලා නේද? ඉතින් අපිට ඒක වෙනස් කරන්න පුළුවන්ද? සබත් දවස අපිට කැමති විදිහට වෙනස් කරන්න පුළුවන්ද? උත්තර දෙන්න. සබත් දවස උන්වහන්සේත් එක්ක යන ගමනේදී අපිට කාගෙන් හරි එක එක්කෙනාගෙන් අහලා කාගෙන් හරි අහලා ඒක වෙනස් කරන්න පුළුවන්ද? අපේ ආඥාව උන්වහන්සේත් එක්ක සම්බන්ධ නම් අපේ ආඥාව උන්වහන්සේත් එක්ක සම්බන්ධ නම් උන්වහන්සේ අපේ ආඥාවට උත්තර දෙනවා නම් අපි අහන්න ඕනේ උන්වහන්සේගෙන් නොවේද? උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ හරහා ඔබට මට කියන ලොකු පණිවිඩයක් තමයි සබත් දවස මේ මංගල්‍ය සමරන්න ඕනේ උන්වහන්සේට කැමති විදිහට. නැතුව අපේ තියෙන වැඩ කන්දරාවත් එක්ක අපිට තියෙන අනිත් දේවලුත් එක්ක ඒක ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් මට්ටමේ එකක්ද? එහෙනම් උන්වහන්සේට කියන්න තිබ්බ නේද? ඔබේ සබත ඔබ රිසිසේ ගත කරන්න කොහොම හරි මාත් එක්ක කතා කරන්න එන්න කියලා. එහෙමද කියලා දෙන්නේ සුද්ධ බයිබලේ? නෑනේ. එහෙනම් උන්වහන්සේත් එක්ක ඍජුව කතා කරනවා නම් උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ හරහා ඔබට මට ලැබෙන්න සලස්සනවා සබත් දවස ගත කරන්න ඕනේ කොහොමද කියලා. ඉතින් ඒක ගැන ගොඩාක් දේවල් සඳහන් වෙලා තියෙනවා මේ සුද්ධ බයිබලේ. ඉතින් ඒක අර්ථකථනය කරන විදි ගොඩාක් ඇති. ඒවා පිළිගැනීම නොපිළිගැනීම ඒ අයට සතුයි. හැබැයි මේක කියලා දෙන කෙනෙක් ඉන්නවනේ. මේක උගන්න නෑ ගොඩාක් ඉන්නවා. මේක උගන්න නෑ නෙමෙයි මං කියන්නේ. මේක ගැන කියලා දෙන්න මේක අයිතිකාරය කෙනෙක් ඉන්නවා. ඒ ඇවිල්ලා ශුද්ධාත්මයන් වහන්සේ දෙවියන් වහන්සේට කතා කරලා අපිට ඒක
අපිට අවබෝධ වෙන විදිහට කියලා දෙන්න තමයි ඉන්නේ. ඉතින් මේ පොත නිකන් කියවුවට වැඩක් නැහැ. මේ පොත නිකන් කියවුවට අවබෝධයක් හම්බෙන්නේ නැහැ. අනිත් එක තමයි ගොඩාක් අය අද හිතාගෙන ඉන්නවා මේ පොත් 66කින් සම්බන්ධ වෙලා එකතු කරලා මේ හදලා තියෙන මේ එක පොතක් අද මගේ අතේ තියෙනවා. ඉතින් ඔබේ අතෙත් ඇති. ඉතින් මේක අපි ඉස්කෝලේ ඉගෙන ගන්නවා වගේ සිලබස් එකක් කවර් කරන එකක් නෙමෙයි. මේක සිලබස් එකක් නෙමෙයි. මේක කියවලා ඉවර කරලා මේක ඉගෙනගෙන ඉවර කරලා එහෙම යන්න පුළුවන් ගමනක් නෑ මේකේ. මේක ඔබ එක වතාවක් කියවුවත්, දෙවතාවක් කියවුවත්, 10 වතාවක් කියවුවත්, 100 වතාවක් කියවුවත් මේකේ තියෙන දේවල් තේරුම් ගන්න හරි බෑ. හරි අමාරුයි. මේකේ තියෙන දේවල් තේරුම් ගන්න නම් ඔබ ආඥාවෙන් ඉන්න ඕනේ. ඔබේ ආත්මික ජීවිතය ශක්තිමත් වෙලා ඉන්න ඕනේ. එතකොට ඔබ උන්වහන්සේත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න ඕනේ. නැත්තම් මේක නිකන් මේක ඉගෙන ගන්න පුළුවන්. මේක මොකද්ද? මේක ඉතිහාසය මොකද්ද? මේ ඊශ්‍රායල් කියන මේ රට මොකද්ද? ඒක ඉතිහාසය මොකද්ද? ඊශ්‍රායල් දෙවිඳුන්ගේ මොකද්ද මේ කියලා දෙන ඊශ්‍රායල් සංස්කෘතිය ගැන, ඉතිහාසය ගැන ඔක්කොම දේවල් ඉගෙන ගන්න පුළුවන්. හැබැයි මේකේ අවශ්‍ය කරලා තියෙන උන්වහන්සේ ඔබට මට දීලා තියෙන ප්ලෑන් එක මේක හරහා දීලා තියෙන ප්ලෑන් එක මොකද්ද කියලා ඒ සිලබස් එකට කවර් කරන්න බෑ. දැන් සමහර දේවල් තියෙනවා අපි ඉස්කෝලේ යනකොට ඉගෙන ගත්ත ඒවා තියෙනවා. ඒක සිලබස් එකේ නෑ. හැබැයි ඒ ගුරුවරියන් අපිට කියලා දීලා තියෙනවා. ඒවා පොත්වල සටහන් කරලත් නෑ. හැබැයි අපේ ජීවිතේට එකතු වෙලා නැද්ද ඒවා? හොඳ සිරිත් විරිත්, හොඳ ගුණධර්ම, කතා කරන්න ඕන විලාසයන් ඔක්කොම කියලා දීලා තියෙනවානේ. එතන විනය විශේෂයෙන්ම මම ගියපු පාසලේ නම් විනය තදින්ම තිබ්බා. අපි හොඳට කුටි කාලා හැදිච්ච ළමයි. ඉතින් සමහර තැන්වලදී හොඳට මතක් වෙනවා කුටි කාපු ඒවා. ඉතින් ඒ වගේ ඒවා අපේ පොත්වල සඳහන් වෙලා නැහැනේ. ඒවා කොහෙවත් ලියවිලා නැහැ. හැබැයි ඒවා කොහෙද තියෙන්නේ? හදවතටයි මොළයටයි කියලා තියෙනවානේ. ඒ වගේ තමයි. මේකේ ලියලා තියෙන දේ හදවතටයි කතා කරන්න ඕනේ. ඒක මොළයට දාගෙන සිලබස් එකක් විදිහට තව කෙනෙකුට කියලා දෙන එක හොඳයි. මම නරකයි කියන්නේ. හැබැයි උන්වහන්සේගේ සැලැස්ම මේකත් එක්ක උන්වහන්සේත් එක්කයි යන එක. ඉතින් අපි ලස්සන ගීතිකාවකට යන් උන්වහන්සේ අද දවසේ අපි සියලු දෙනාට මොනවද කියන්නේ කියලාත් බලමු. ඉතින් උන්වහන්සේට ඉස්සලම අපි ප්‍රශංසා කරලා උන්වහන්සේගේ ගුණ වර්ණනා කරලෙමු. පළවෙනි ගීතිකාවට අස්වහගන්න, ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න. මාදිවි තිබෙන තුරා ඔබ නමදින්නම්, මා පවතින තුරා ඔබව සොයන්නම්. මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි. දෙවිනේ මගේ දෙවිනේ, මා දිවි තිබෙන තුරා ඔබ නමදින්නම්, මා පවතින තුරා ඔබව සොයන්නම්. මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි. දෙවිනේ මගේ දෙවිනේ. උන්වහන්සේව දකින්න හරි ආසයිනේ. උන්වහන්සේව දකින්න ආසය. උන්වහන්සේට කතා කරන්න ආසය එකතු වෙන්න. උන්වහන්සේ ගැන කතා කරන්න, උන්වහන්සේගේ ගුණ වර්ණනා කරන්න පුළුවන් අය ස්තුති කරන්න, ප්‍රශංසා කරන්න මේ වෙලාවේ.
උන්වහන්සේත් එක්ක කතා කරන්න, උන්වහන්සේට සම්බන්ධ වෙන්න. උන්වහන්සේට කියන්න ඔබේ තියෙන සියලුම දේවල්. ස්තුතියි ස්වාමිනී. ප්‍රශංසා වේවා මේ මොහොතේ වහන්සේට බාර කරනවා. මගේ මුව කියයි ඔබ සමීදුන් කියා මගේ දැස් යොමයි ඔබ දෙස බලන්නට මගේ හදවත ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ මගේ මුව කියයි ඔබ සමීදුන් කියා මගේ දැස් යොමයි ඔබ දෙස බලන්නට මගේ හදවත නැගේ ඔබ ප්‍රේමයයි කියා දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ උන්වහන්සේ ඔබේ එකම ගැලවුම් කාර්යයන්න. උන්වහන්සේ ඔබේ එකම විසඳුමන. උන්වහන්සේත් එක්ක තමයි නිතර කතා කරන්න ඕනේ. අපිට ඒ අතරතුර වෙන කිසිවෙකක් බලවත් වෙන්න විදියක් නැහැ. වෙන කිසි දෙයක් ඒ අතරට එන්න බෑ අපිට. ඒ නිසා උන්වහන්සේට සියලු දේ බාර කරමු. උන්වහන්සේගේ ආදරයෙන් ස්තුති කරමු. ඔබේ පාසොයා මාදිවෙන් නෙමේ මගේ දෙව් නිසා ඔබ නම දෙන්නෙමේ ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමේ දෙවිදේ මගේ දෙවිදේ ඔබේ පාසොයා මාදිවෙන් නෙමේ මගේ දෙව් නිසා ඔබ නම දෙන්නෙමේ ඔබ ළඟ නිසා මා සැනසෙන්නෙමේ දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ මා දෙවි තිබෙන තුරා ඔබ නම දෙන්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ තුරා ඔබ නම දෙන්නම් මා පවතින තුරා ඔබව සොයන්නම් මා සිතේ ආශාව ඔබ දැක ගන්නයි දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ දෙවිදේ මගේ දෙවිදේ. ස්තුතියි ස්වාමිනී. ස්තුතියි නමස්කාර වේවා. ස්තුතියි. උන්වහන්සේ අපේ දෙවිඳුන්. උන්වහන්සේව අපි හැමතිස්සම බලන්න ඕනේ. උන්වහන්සේව දැක ගන්න. උන්වහන්සේත් එක්ක කතා කරන්න. ඒකට පිපාසයක් එනවා. ඔබේ මගේ ජීවිතේ එක තැනක පිපාසයක් ඇවිල්ලා තියෙන නිසා තමයි අද මම මේ විදිහට කතා කරන්නත් මගේ පවුල මේ විදිහට අද එකතු වෙලා උන්වහන්සේ සමග සම්බන්ධ වෙන්නත් ඔබ අද දවසේ මේ දේ මේ කියන දේවල් වලට ඇහුම්කන් දෙන්නත් මේට සහභාගී වෙන්නත් ඒ ඇවිල්ලා තියෙන මේ පිපාසය නිසායි. ඒ උන්වහන්සේගේ ආදරය
ලැබිච්ච නිසා. ඒ ආදරය වෙන කාගෙන්වත් ලැබිලා නැහැ. ඒක මිනිස්සුන්ගෙන් අපිට බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද අපි අතින් වැරද්දක් වුණාම මේක හරි ලස්සන දෙයක් ලස්සනට පැහැදිලි කරලා දුන්නා ස්වාමීන් වහන්සේ මගේ මව් සභාව හරහා බ්‍රදර් සමීරගෙන් ලස්සනට ඒක කියලා දුන්නා. අපි කෙනෙක් වැරද්දක් කරොත් එහෙම කෙනෙක් යක්ෂයාට ඉඩ දීලා තිබ්බොත් අපි ඒ කෙනාට තමයි පහර ගහන්නේ නේ. ඒ කෙනාට තමයි අපි තියෙන හැම දෙයක්ම කියලා විනාශ කරලා තරහ වෙලා කරන්න තියෙන ඔක්කොම දේවල් කරන්නේ මනුෂ්‍යයාට. හැබැයි මනුෂ්‍යයාගේ තියෙන්නේ ඒ මනුෂ්‍යයාගේ තියෙන සම්පූර්ණ අඩුපාඩුවක් නෙමෙයි. ඒ මනුෂ්‍යයා ඉඩ දීලා තියෙන්නේ යක්ෂයාට. දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ ඉන්න ඕන තැන එයා තියලා නැහැ. එයා ඉඩ දීලා තියෙන යක්ෂයාට ඇතුල් වෙන්න ඉඩ දීලා තියෙනවා තමන්ගේ ජීවිතේට. එතකොට අපි මේ පුද්ගලයාත් එක්ක තරහ වෙලා වැඩක් නැහැ. අපි තරහ වෙන්න ඕනේ පුද්ගලයා තුල ක්‍රියා කරන යක්ෂයාට. ඒ යක්ෂයාට විරුද්ධවයි අපි යාඥා කරන්න ඕනේ. මේක හරිය ලස්සන දෙයක් උන්වහන්සේ අපේ සභාව හරහා කතා කරේ. ඉතින් මේක ගොඩක් අය අහනවා, දකිනවා. හැබැයි ඒක තේරුම් අරගෙන ඒක ක්‍රියා කරනවද? ඒක හරිය අමාරුයි. ඉතින් අපි තවත් ලස්සන ගීතිකාවකට යන උන්වහන්සේගේ ගුණ වර්ණනා කළා, උන්වහන්සේට ප්‍රශංසා කරලා උන්වහන්සේට ගයමු අපි ස්තුති ප්‍රශංසාවක් කරමු තවත් ලස්සන ගීතිකාවකින්. प्रशंसा वेवा स्तुति नमस्कार गायमु गायमु स्तुति जेसु समिदुट गायमु स्तुति जेसु समिदुट गायमु स्तुति जेसु समिदुट गायमु स्तुति जेसु समिदुट स्तुति स्वामिनी नमस्कार वेवा गायमु स्तुति जेसु समिदुट स्तुति करनो बाहर स्तुति किया मेरे सुबह से दबार स्वामिनी गायमु स्तुति जेसु समिदुट स्तुति स्वामिनी प्रशंसा वेवा स्तुति बाहर से निशा याद में सिर देना आपी आद में हम तृप्तिमत सैनश्री में जीवित याने स्तुति नमस्कार वेवा स्वामिनी प्रशंसा वेवा स्तुति स्वामिनी इदा दुबलेक पेला इन्नोකට වහන්සේ බලයක් දුන්නේ අසරණ වී සිටි මාහට සරණ වීලා දුබලෙක් වී සිටි මාහට බලයක් වීලා දිරිමත් කරලා සවිමත් කරලා දිරිමත් කරලා සවිමත් කරලා ඔබයි ජේසු මාහට නව ජීවය දුන්නේ ඔබයි ජේසු මාහට නව ජීවය දුන්නේ गायमु स्तुति गीया जेसु समिदुट 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 ජේසුව ඔබට දැනෙන විදිහට ඔබ ගායනා කරන්න. ජේසුව ඔබට දැනෙන විදිහට ඔබ උන්වහන්සේත් එක්ක කතා කරන්න. පුතේ ජේසුව ඔයාට දැනෙන විදිහට ඔයා කතා කරන්න. ඔයාට දැනෙන්නේ කොයි වෙලාවටද කොයි විදිහටද මේ වෙනාවේ ඒ ජේසුව දැනෙන විදිහට කතා කරන්න. ඔබට අප්පුඩියක් ගහන්න ඕන, ඔබ අප්පුඩියක් ගහලා කතා කරන්න. ඔබට ලස්සනට ගායනා කරලා කියන්න ඕන නම් උන්වහන්සේට ගායනා කරලා කතා කරන්න. සිටි මාහට සහනය වේලා දිරිමත් කරලා සවිමත් කරලා දිරිමත් කරලා සවිමත් කරලා ඔබයි ජේසු මාහට නව ජීවය දුන්නේ ඔබයි ජේසු මාහට නව ජීවය දුන්නේ गायमु स्तुति गीया जेसु समिदुट ඔබේ කඳුළු වෙනවන කඳුළු මුදා හරින්න උන්වහන්සේට ඔබට කෑ ගහලා ආදරේ කියලා කියන්න හිතනවන කෑ ගහලා ආදරේ කියන්න උන්වහන්සේට गायमु स्तुति गीया जेसु समिदुट ඔබේ
ඔබේ ආදරය ප්‍රකාශ කරන්න පුළුවන් ඕනම විදියකට ප්‍රකාශ කරන්න. ඔබේ ආදරය ප්‍රකාශ කරන්න ඕන විදිහකට. ඔබේ ආදරය කෑ ගහලා උන්වහන්සේට ආදරේ කියලා කියන්න පුළුවන් නම් ඒක කෑ ගහලා ආදරේ කියලා කියන්න. ඒ වගේම උන්වහන්සේ ආසයි ඔබ කතා කරන දේ අහගෙන ඉන්න. උන්වහන්සේ බලාගෙන ඉන්නවා. උන්වහන්සේ කොයි වෙලාවෙද ඔබ උන්වහන්සේට කතා කරන්න කියලා බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වචනයට ගරු කරන්න ඕනේ. උන්වහන්සේ දෙන ඒ ආදරයට ගරු කරන්න ඕනේ. ඉතින් අපි දකිනවා උන්වහන්සේට කතා කරන ගොඩාක් ක්‍රම දිනා මේක විදියක්. හැබැයි මේ විදිහ තමයි මේ ප්‍රශංසාව තමයි උන්වහන්සේ වැඩ සිටින ස්වර්ගයේ නොනවත්වාම කරන දේ. උන්වහන්සේ ශුද්ධයි. උන්වහන්සේගේ ආදරය, උන්වහන්සේගේ ඒ කරුණාව ගැන උන්වහන්සේගේ ගුණ වර්ණනා කරමින් තමයි තියෙන්නේ. ඉතින් මේක නවතින්නේ නැති එකක්. ඉතින් හැකි සෑම මොහොතකම සමහරක් වෙලාවට මේක මගේ පෞද්ගලික අත්දැකීමක්. ඉතින් මේක ඔබටත් වැදගත් වෙනවා නම් මේක ඔබත් කරලා බලන්න. මම ඇත්තරම දවසක් බයෙන් හිටියා. මොකද මම පුළුවන් හැම වෙලාවකම ස්තුති කරනවා. ඒකට කියනවා ඒ වෙලාවට උන්වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ හරහා අපිව ස්පර්ශ කරනවා කියලා. ඉතින් ස්පර්ශ කරනකොට සමහරක් වෙලාවට කඳුළු වෙනවා. සමහරක් වෙලාවට අඬනවා, වැළපෙනවා. සමහරක් වෙලාවට ඉකි බිඳිනවා. සමහරක් වෙලාවට අපිට නිකන් අමුතු එකක් දැනෙනවා. ඒකෙදි අපි අමුතු නිකන් අපි සමහරක් වෙලාවට කෙඳිරීමකින් උන්වහන්සේට කියනවානේ. සමහරක් දේවල්. ඉතින් මම රැකියාව කරන කොටත් සමහරක් වෙලාවට මම ගොඩක් වෙලාවට උන්වහන්සේගේ වචනය අහන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒකට මට සුදුසු වාතාවරණයක් ලැබිලා තියෙනවා. ඉතින් උන්වහන්සේට ස්තුති කරනවා ඒකට. ඉතින් හැමතිස්සෙම උන්වහන්සේගේ වචනයක් මගේ කන් වලට ඇහෙන්න තමයි තියෙන්නේ. ඉතින් ඒ වෙලාවට සමහරක් වෙලාවට ගීතිකාවල් අහනවා. ඒ වෙලාවට ස්පර්ශ වෙනවා උන්වහන්සේව. ඉතින් දැනෙනවා. එතකොට කතා කරන උන්වහන්සේ වැඩ කරන ගමන් අපිට තැනක් තියෙනවද උන්වහන්සේට කතා කරන්න? මෙහෙම තැනක් අපි හදලා තියෙනවා උන්වහන්සේට ගෞරව කරන්න. උන්වහන්සේට වෙච්ච පොරොන්දුවක් අපි ඉතින් අපිට කියලා නිවසක් උන්වහන්සේ දෙනකොට අපි උන්වහන්සේට වෙච්ච පොරොන්දුවක්. ඉතින් ඒ පොරොන්දුවේ අද අපි ලස්සනට උන්වහන්සේට එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා. ඒක වෙනයි. මම කියන්නේ උන්වහන්සේත් එක්ක කතා කරන්න අපිට තැනක් තියෙන්න ඕනේද? එහෙම නැත්නම් අපිට උන්වහන්සේ හිතිච්ච ගමන් කතා කරන්න පුළුවන් කෙනෙක්ද? මොකද උන්වහන්සේ නිදාගන්නේ. උන්වහන්සේට දවස් නැහැ කතා කරන්න. උන්වහන්සේට වෙලාවල් වෙන් කරලා නැහැ කතා කරන්න. උන්වහන්සේට අපොයින්ට්මන්ට් දාලා කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද උන්වහන්සේ ජීවමානයි. උන්වහන්සේ හැමතිස්සම අපිත් එක්ක ඉන්නවා කිව්වා. ඒකට අපිට දීලා ගියා ශුද්ධාත්මයන් වහන්සේ. ඒ ශුද්ධාත්මයන් වහන්සේත් එක්ක අපිට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට මම කතා කරනකොට මම වැඩ කරනකොටත් මට සමහරක් වෙලාවට කඳුළු වෙනවා. උන්වහන්සේත් එක්ක කතා කරනකොට ස්පර්ශ වෙනකොට සමහරක් දේවල් වෙනවා. මම හැමදාම මම බය හිටියා කවුරු හරි මේක දැක්කොත් මාව පීස්සෙක් වගේ පෙනේ කියලා. හැබැයි එක දවසක දැක්කා. එක දවසක දැක්කා. දැන් මීට මාස ගානකට කලින් එයා මගෙන් ඇහුවා ඔයා සනීපෙන්ද ඉන්නේ කියලා. දැන් මෙහි සාමාන්‍යයෙන් එහෙම තමයි අහන මාකාරී ප්‍රශ්නයක් වුණාම are you okay කියලා අහනවා. එහෙම නැත්නම් are you all right කියලා අහනවා. ඉතින් මට ඉහලින් ඉන්න මගේ බොස් තමයි එහෙම ඇවිල්ලා ඇහුවේ. ඉතින් මම ගියා මම ප්‍රශ්නයක් නැහැ. මම කෙටි ආරක්ෂාවක හිටියේ කියලා කිව්වා. හැබැයි එතනදී මම දැනගෙන හිටියෙත් නෑ. එයා මට කිව්වා ඔයා ආරක්ෂා කරනකොට ගොඩක් හොඳයි. අපේ ඔෆිස් එකේ තියෙනවා ආරක්ෂා කරන්න වෙනම ගෘහයක් හදලා තියෙනවා. මම දන්නෙත් නෑ ඒක. ඉතින් එදා තමයි දැනගත්තේ. එයා කිව්වා ඔයාට අවශ්‍යතාවයක් තියෙනවා නම් කියන්න. ඔයාව රිලීස් කරලා ඔයා තැන්ට කියලා ආරක්ෂා කරලා එන්න කියලා. ඉතින් මම දැනගෙන හිටියේ අර මව්වරුන්ට අර කිරි දෙන එකේදී ඒකට වෙනම තැනක් තියෙනවා. ඒක විතරයි මම දැනගෙන හිටියේ. නමුත් අපේ වැඩ කරන ආයතනයේත් දෙවියන් වහන්සේට කතා කරන්න වෙනම තැනක් තියෙනවා කියද්දි මට නිකන් අම්මා නියමයිනේ කියලා හිතුණා. ඉතින් ඒ වගේ
ඉතින් උන්වහන්සේට කතා කරන්න තැනක් අවශ්‍ය නැහැ. හැබැයි උන්වහන්සේ ඔබ ජීවත් වෙලා ඉන්න තැන ඔබට ලස්සන නිවසක් දීලා තියෙනවා. ඔබට ලස්සන තැනක් දීලා තියෙනවා නම් ජීවත් වෙන්න ඒ නිවසේ උන්වහන්සේට එන්න පුළුවන්. උන්වහන්සේට වඩින්න පුළුවන් විදියට ලස්සන්ට පිරිසිදුව තැනක් හදලා තියන්න උන්වහන්සේත් සමග සම්බන්ධ වෙන්න උන්වහන්සේ ඒකට ගොඩක් ඔබට ආශිර්වාද කරાવી. ඉතින් මේ අපි මේ හදලා තියෙන මායි මගේ නෝනයි අත් දෙකෙන්ම අපි දෙන්නගේ අත් දෙකෙන්ම අපේ ශ්‍රමය පාවිච්චි කරලා හදලා තියෙන උන්වහන්සේට ලස්සන තැනක්. ඉතින් උන්වහන්සේට වෙච්ච පොරොන්දුවක් අපි අපේ ශ්‍රමය වැය කළා හදලා තියෙනවා. අපි ඇත්තටම අපාර්ට්මන්ට් එකේ ඉන්නකොටත් අපි මයික් දාලා අපි උන්වහන්සේට ප්‍රශංසා කරා. නමුත් උන්වහන්සේට වෙච්ච පොරොන්දුවක් උන්වහන්සේට ශබ්ද නගලා අපිට හිතේ තියෙන විදිහට කෑ ගහලා ආදරේ කියන්න පුළුවන් තැනක් අපිට දෙන්නයි කියලා කිව්වේ. ඉතින් අපිට ඒ විදිහට හම්බුණා. මේ කියද්දිත් මාව ස්පර්ශ වෙන උන්වහන්සේට. ඉතින් මම පොරොන්දු වුණා මගේ මුළු ගෙදර පුරාවටම උන්වහන්සේගේ කටහඬ ඇහෙන්න සලස්සනවා කියලා. ඉතින් ඒ කිව්ව විදිහටම උන්වහන්සේට අපි ඒ උන්වහන්සේගේ කටහඬ මුළු ගෙදර පුරාවටම ඇහෙන්න දාලා තියෙනවා. ඉතින් ඔයගොල්ලොත් කරලා බලන්න. මම ඔයගොල්ලන්ට උදව්වක් වෙයි කියලා මේක ඔබත් සමග බෙදාගත්තේ. ඉතින් අපි යන් සුද්ධෝ ලීවිල්ලේ එක කතාවකට මේක ඇවිල්ලා එක සාමුවෙල් පොතේ මේක තියෙන්නේ 15:10 සවුල් රජකමින් පහ කරනු ලැබීම. ඉතින් අපි සියලු දෙනාම දන්නවා සවුල් කියන්නේ ඊශ්‍රායල් වල පළවෙනි රජතුමා. ඉතින් ඊශ්‍රායල් මිනිස්සුන්ට රජ කෙනෙක් ඕනි කියලා ඊට පස්සේ උන්වහන්සේ රජ කෙනෙක්ව පත් කරා. ඒ තමයි සවුල්. ඉතින් මේ සවුල්ගේ ප්‍රශ්නයක් තිබ්බා. සවුල් දෙවියන් වහන්සේට ගොඩාක් ආදරේ. හැබැයි මේ සවුල් එක තැනක කියනවා දෙවියන් වහන්සේ ඕගොල්ලෝ මේ කතාව සම්පූර්ණ කියවලා බලන්න හරි ලස්සනයි. ඉතින් මට මේ කියවගෙන යනකොට හම්බෙච්ච ලස්සන තැනක් මට හිතුණා උන්වහන්සේත් සමග කතා කරද්දී මේක බෙදාගන්න. ඉතින් සවුල් රජකමින් පහ කරන්න තීරණය කරන්න මොකක් හරි අප්සෙට් එකක් වෙන්න ඇතිනේ. එතකොට මේ සවුල් රජකමින් පහ කරන්න නම් උන්වහන්සේ කියපු නැති දෙයක් කරලා තියෙන්න ඕනේ. මේක අද දවසටත් වැදගත් නිසා තමයි මේක උන්වහන්සේ මට පහදලා දුන්නේ. මේක අද දවසේ මට කතා කරන්නත් හිතුනේ. ඉතින් සාවුල් එක තැනක කියනවා සාමුවෙල් තමයි ඇවිල්ලා මෙයාව රජකමට තෝරගන්න දෙවියන් වහන්සේ එව්වේ. ඉතින් මේකෙදී මෙතනදී කියනවා සමිදානන් වහන්සේ මේක එක සාමුවෙල් 15:10 සමිදානන් වහන්සේ සාමුවෙල්ට කතා කොට මම සාමුවෙල් රජකමට පත් කිරීම ගැන තැවෙමි. මන්ද ඔහු මගේ ආඥා නොපවත්වා මා කියන දේ ඉටු නොකර මා වෙතින් අහක්ව ගොස් ඇතැයි වදාළ සේක. සාමුවෙල් උදහස් වී රාත්‍රිය මුළුල්ලේ සමිදානන් වහන්සේට ආඥා කළේය. සාවුල් හමුවන පිණිස පසුදින උදේම නැගිට ගියේය. සාවුල් කර්මෙල් කන්දට පැමිණේ. එහි තමාගේ නමින් ජයස්තම්භයක් පිහිටුවා එතැනින් පිටත් වී ගිල්ගාල් බලා නික්ම ගියේය. දැන් මෙතනදී සාමුවෙල් පණිවිඩයක් යවනවා සාවුල්ට මම ඇවිල්ලා ඉන්නවා මම හවල් තැනට යනවා එතනදී හම්බෙන්න කියලා. ඉතින් ඒකෙදී ඊට පස්සේ සාමුවෙල් කියනවා දෙවියන් වහන්සේ මෙන්න මෙහෙම කතාවක් කිව්වා ඔයා ගැන උදහසක් පැමිණලා තියෙනවා. දෙවියන් වහන්සේ කිව්වේ නැති දෙයක් දෙවියන් වහන්සේ කරන්න කිව්ව විදියට කරන්න නැතුව සාවුල් උන්වහන්සේට වෙන දෙයක් කරලා තියෙනවා. ඒ ඇවිල්ලා පිලිස්තිවරුන්ට ගහන්න ගිහිල්ලා වෙච්ච දෙයක්. ඉතින් මේකෙදී ඔය කතාව ඔහොම යනකොට කියනවා 15:20 සවුල් පිළිතුරු දෙමින් නැත මම සමිදාන වහන්සේගේ හඬට කීකරුව සමිදානන් වහන්සේ මා යවූ ගමන ගොස් අමලෙක්වරුන්ට මට සමා වෙන්න අමලෙක්වරුන්ට තමයි ගහලා තියෙන්නේ. මේකදී අමලෙක්වරුන් රජ වූ ආගාග්
ගෙනාවෙමි අමලෙක්වරුන්ද සහ මුලින්ම විනාශ කර දැමීමි. මෙතනදී දෙවියන් වහන්සේ කියන අමලෙක්වරුන්ව සහ මුලින්ම විනාශ කළා දාන්න ඔවුන්ගේ තියෙන බඩු ඒ ගව ඔක්කොම සම්පත් ඔක්කොම විනාශ කරන්න කියලා කියනවා. මෙතනදී බලන්න සවුල් කරලා තියෙන දේ එහෙත් සෙනග විනාශ කළ යුතුව තිබූ දේවලින් ස්තරම්ම කොටස වන බැටළුවන්ද ගවයන්ද කොල්ලේ අතරෙන් රැගෙන ගිල්ගාල්හිදී ඔබේ දෙවි සමිඳානන් වහන්සේට පූජා කරන පිණිස ගෙනාවෝය යයි සාමුවෙල්ට කීවේය. දැන් මේක දෙවියන් වහන්සේට හොදක් කරන්න ගිහිල්ලා කියලා හිතලා තමයි යා මේක ගෙනල්ලා දෙන්නේ. හැබැයි දෙවියන් වහන්සේ කිව්වා සහ මුලින්ම ඉවර කළා දාලා එන්න කියලා ඒගොල්ලෝගේ තියෙන කිසිම සම්පතක් පාවිච්චි කරන්න එපා කියලා. එතකොට මේ සාවුල් ඇවිල්ලා ඒගොල්ලෝගේ තියෙන හොඳම ගව සම්පත් ටික අරගෙන ඇවිල්ලා දෙවියන් වහන්සේට දෙන්නේ කියලා හිතාගෙන ඇවිල්ලා තියෙනවා. ඔතන තමයි වැරදිච්ච තැන. ගොඩාක් අදත් මම දකිනවා මටත් වෙච්ච දෙයක්. ඉතින් දෙවියන් වහන්සේ කරන්න කිව්ව දෙයක් තියෙනවා නම් යම් කිසි දෙයක් උන්වහන්සේ කරන්න කිව්ව විදිහට ඒක ඒ විදිහට කරන්න. ඒකට තව උපදෙස් අරගෙන තව දේවල් එකතු කරලා තව ගොඩාක් ඒකට එකතු කරලා අපි හොඳයි කියලා හිතන උන්වහන්සේට තවත් ටිකක් අපි හොඳට කරන්න ඕනේ කියලා හිතලා කරන දේවල් තියෙනවානේ. අන්න එතනදී තමයි උන්වහන්සේ කියන්නේ කරන්න එපා කියලා යම් කිසි දෙයක් ඒක මොකක් හරි උන්වහන්සේගේ සැලැස්මේ කොටසක්. ඒක අපිට ගැලපෙන්නේ නැති නිසා. ඉතින් ඒ වගේම තමයි මෙතනදී මේ සාමුවෙල් කියනවා සාමුවෙල් පිළිතුරු දෙමින් හිමිතුමන්ට වඩා ප්‍රසන්න වන්නේ කුමක්ද? ඕක තමයි අද ගොඩාක් දේවල් වලට වරදෙන්න හේතුව. අපිටත් ගොඩාක් තැන්වලදී ප්‍රශ්නාව නේද? ඒ තැන්වලදී අපි දෙවියන් වහන්සේ තුලට ඇවිල්ලා අහන්න බැරි වුණ තැනට අපි වැටුණා. ඔබත් වැටෙන්න ඇති සමහර තැන්වලදී. එතකොට උන්වහන්සේට වඩා ප්‍රසන්න දේවල් අපේ ජීවිතයට අද ලං කරන් තියෙනවා. මේ අහසයි පොළොවයි අතර තියෙන සමහර දේවල් වලට. ඒක එක එක්කෙනාට වෙනස් වෙන්න පුළුවන්. අපේ තියෙන ආශාවල් වැඩි නිසා උන්වහන්සේට වඩා ප්‍රසන්න දේවල් අපේ ජීවිතයට එකතු වෙන්න පුළුවන්. ඉතින් සමහරක් වෙලාවට අපිට ගොඩක් තැන් බලන්න යන්න සිතේ. සමහරක් දේවල් වලදී අපි ගොඩාක් කෑමට ප්‍රියයි නම් කෑම කන්න යන තැන් වලට ප්‍රිය වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේම තමයි දවස ගෙවෙනකොට පැය 24 ගෙවෙනකොට මේ පැය 24 ගෙවෙනකොටත් අපිට හිතනවා ගොඩාක් දේවල්. සින්දු අහන්න ආස කෙනෙක් නම් සින්දු අහනවා. එතකොට උන්වහන්සේගේ වචනේ කියවන්න තියෙන වෙලාවෙදී වෙන වෙන දේවල් කරනවා. මේ මටත් කතා කරනවා මේක ගොඩක්. ඒක නිසා තමයි මම මේක මේ උන්වහන්සේ මගෙන් අද හැමෝටම දෙන්නේ. උන්වහන්සේ මටත් කතා කරනවා. ඉතින් ඒක නිසා කියනවා උන්වහන්සේට වඩා ප්‍රසන්න වන්නේ කුමක්ද? එතුමන්ගේ හඬට කීකරු වීමද නැතහොත් දමන පූජා හා යාග පූජාද? පූජාවට වඩා කීකරු වීම හොඳය. බැටළු තෙල් පිදීමට වඩා අවනත වීම හොඳය. මන්ද කැරිල්කාරකම අනවින කිරීමේ පාපයට සමානය. මුරණ්ඩුකම රූප ඇදහීමට සමානය. ඔබ සමිධානන් වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කළ නිසා උන්වහන්සේ ඔබ රජකමෙන් ඉවත් කළ සේකැ කීවේ. මෙන්න මෙතන තමයි ලොකුම ගැටලුව තියෙන්නේ. උන්වහන්සේගේ වචනය ප්‍රතික්ෂේප කරොත් කොහේ තැනක උන්වහන්සේගේ වචනය කතා කරනවා නම් එතනට ගරු කරන්න. හැබැයි හරියට බලන්න උන්වහන්සේගේ වචනය උන්වහන්සේත් එක්කද ඒක කතා කරන්න කියලා. මොකද අද ගොඩාක් බොරු දිවසිවරු ඉන්නවා, ගොඩාක් බොරු දේවල් කරනවා, ගොඩාක් හොරු ඉන්නවා. ඉතින් ඒ තැන්වලදී ඔබත් සම්බන්ධ වෙලා ඉන්න ඔබේ දේවදාසයත් එක්ක දෙවියන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ තුල ඉන්න කෙනෙක්ද? මේක ඊයේත් අපේ ඇමරිකා වෙලාවෙන් ඊයේ රෑ. නමුත් මේක අද දවසේ අපේ කිතුවරණ සභාවෙත් කතා කරා. ගොඩාක් දේවදාසයෝ අද වැටිලත් තියෙනවා. ඉතින් උන්වහන්සේ සමගද ඉන්නේ. උන්වහන්සේට අකීකරු වීම, උන්වහන්සේට මුරණ්ඩුකම මොනවද? රූප ඇදහිීමක් කියලා කියනවානේ. එතන උන්වහන්සේට අප්‍රිය දෙයක්. එතකොට උන්වහන්සේගේ වචනේ ප්‍රතික්ෂේප කරනවා නම් ඊට වඩා මට මේක නෑ, මට මේක මෙහෙමයි කියලා කියනවා නම් යම් කිසි තැනක වචනයක් කතා කරනකොට ඒක උන්වහන්සේ බලලා උන්වහන්සේ උදහස් වෙනවා මේ මිනිස්සු ගැන. ඉතින් ඒ නිසා ඒම තැනට වැටෙන්න එපා. ඒ වගේම තමයි තව පොඩි වචනයක් මම කතා කරලා අපි ඊළඟ ගීතිකාවට යන්. මේක තියෙන්නේ 2 සාමුවෙල් 12:13. එවිට දාවිද් පිළිතුරු දෙමින් මම සමිධානන් වහන්සේට විරුද්ධව පව් කැලෙමි.
නාතාන්ට කීය මේක ඇවිල්ලා මේ මෙතනත් ප්‍රශ්නයක් මේක දැන් දාවිත් රජ වෙලා එතනදී දාවිත්ට වෙච්ච වැරදීමක් ගැන තමයි මෙතන කියන්නේ මේ ශුද්ධෝ බයිබලයේ හරි වැරද්ද දෙකම කියලා දෙන පොතක්. ඉතින් ඒක හරි භයානකයි. මේක ඇවිල්ලා කියනවා එතකොට මේ දාවිත් රජ ඇවිල්ලා යටහත් මිනිස්සෙක්. හැබැයි එයා හරි නිහතමානී. මේක ගීතාවලියෙත් කියලා දෙනවා. ඉතින් රජවරු මෙයා රජ කෙනෙක්නේ රජවරු යුද්ධයට යන්නේ නැතුව ඒ කාලෙදී ගෙදර ඉඳලා වාලයක් උඩ එහෙට මෙහෙට ඇවිදලා ඉන්නකොට මෙයා දකිනවා එක කාන්තාවක්. ඒ කාන්තාව ඈත දකින්නේ. දැකලා මෙයා ඒ කාන්තාවව අවශ්‍යයි කියලා බෑත්ෂෙබා ඒ කාන්තාව එයාව ඕනේ කියලා එයාව ළඟට ගන්නවා. ඉතින් එතනදී ඒ වැරද්ද වහගන්න එයා බැඳලයි කියලාත් හොඳටම දන්නවා. එතකොට යාන ස්වාමි පුරුෂයෙක් ඉන්නවා කියලාත් දන්නවා. ඒ වෙනකොට දාවිඩ්ටත් ඉන්නවා සාවුල්ගේ දුව මිකා. එතකොට ඒගොල්ලන්ට ළමයි හිටියා ඒ දවස්වල. එතකොට දැන් මේව දැනගෙනනේ කරන්නේ. ඔන්න උතර තමයි ලොකුම ප්‍රශ්නේ. දැනගෙන උන්වහන්සේගේ නීතිය උන්වහන්සේගේ වචනය දැනගෙන යම් කිසි කෙනෙක් වැරද්දට පෙළඹෙනවා නම් වැරද්දක් කරනවා නම් පසුතැවිලි වෙන්න ඕනේ. ඉතින් මේ දාවිත් මේක වහන්න බැලුවා හරියන්නේ අන්තිමට ප්ලෑන් එකක් ගහලා මේ බෑත්ෂෙබාගේ මිනිස්සයව ප්ලෑන් කරලා මරනවා යුද්ධෙදී. එයා මේ දාවිත්ගේ හමුදාවේ හිටපු කෙනෙක්. ඉතින් එයාම ප්ලෑන් කරලා මරනවා. ඒ මරලා ඉන්නකොටත් මෙයා හිතනවා දැන් හරි කියලා. නමුත් දෙවියන් වහන්සේ එවනවා නාතාන් කියලා අනාගත කර්තෘවරයෙක්. ඉතින් අවුරුදු 2කට පස්සේ තමයි මේ නාතාන් කියන අනාගත කර්තෘවරයා එවන්නේ. එතකොට දාවිත්ව හම්බෙලා කියනවා උපමාවක් කියන්නේ මෙතනදී. දාවිත්ව හම්බෙලා කියන මේ උපමාව කියනවා මෙහෙම ගව පට්ටි දෙකක් හිටියා. මේක ලස්සනයි කියවලා බලන්න. 2 සාමුවෙල් 12 මුලින් ඉඳන් කියවලා බලන්න. එතකොට ඒක තේරෙයි. එතකොට උන්වහන්සේ උපමාවක් කින් මේ අනාගත කර්තෘවරයා හරහා දාවිඩ්ට කියලා දෙනවා ඔබ තමයි ඒ වැරදිකාරයා. ඔබ තමයි මේකේ සම්පූර්ණ වැරදිකාරයා කියලා. එතකොට තමයි මෙතනදී කියන්නේ සමාවෙන්න කියලා උන්වහන්සේගෙන් සමාව ඉල්ලනවා. ඉතින් උන්වහන්සේගෙන් සමාව ඉල්ලන උන්වහන්සේ දඬුවමක් දෙනවා. හැබැයි උන්වහන්සේ මරන්නේ නැහැ දාවිත්ව මෙතන. උන්වහන්සේ දාවිඩ්ට පුදුම විදියට ආදරය කරනවා. දාවිදුන් මෙතනදී ගොඩාක් පසුතැවිලි වෙලා උන්වහන්සේ සමග නැවත සම්බන්ධ වෙනවා. ඉතින් අපි අතින් වැරදි වෙන්න පුළුවන්. අපි අතින් ගොඩාක් වැරදි වෙන්න පුළුවන්. අපේ තියෙන අකීකරුකම් වලට, අපේ තියෙන ඒ උද්දච්චකම් වලට, අපේ තියෙන ඒ උඩඟුකම් වලට, අපේ තියෙන ඔය වැරදි සියලුම දේ තුල අපි ජීවිතේ අදටත් ගත කරත් මේ දැන් ඒ වෙනස් වෙන තප්පරයේදී ඔබවම සුද්ධ කරගන්න උන්වහන්සේ ඉදිරියේ සුද්ධ කරගන්නේ තප්පරයේදී උන්වහන්සේ කියන ඔය ඔක්කොටම මම සමාව දෙනවා කියලා. කොච්චර හොඳ දෙවි කෙනෙක්ද අපිට ඉන්නේ. ඉතින් අපි ඒකත් මේ සතියේ සිහියේ තියාගෙන උන්වහන්සේ ලස්සන පැහැදිලි කිරීමක් එක ලස්සනට උන්වහන්සේ දෙවිදියකට උන්වහන්සේ එකම දේ කියලා දීලා තියෙනවා. හැබැයි උන්වහන්සේ තුල යනවනම් ඔබ වැරද්දට පෙළඹ වුණත් ඔබට ඒක උන්වහන්සේ කතා කරලා කියලා දෙයි. ඉතින් අපි ලස්සන ගීතිකාවකට යන් ඊළඟ ගීතිකාවට උන්වහන්සේගෙන් ඈත්ලා ගියපු අය ඉන්නවනම් උන්වහන්සේට හොඳටම ඈත් වෙච්ච කෙනෙක් තමයි මම. ඉතින් ඔබත් උන්වහන්සේත් එක්ක ඔබ තමයි දන්නේ සම්බන්ධතාවයේ කොච්චර දුර මට්ටමකද ඉන්නේ කොච්චර ලං වෙලාද ඉන්නේ කියලා. ඉතින් ඔබ තීරණය කරන්න. ඔබ උන්වහන්සේත් එක්ක බාර වෙන්න. මට දෙන්න ආයෙත් සිතින් ලං වෙලා ජේසු අතින් අල්ලලා ගියදෝ දුරස් වෙන්න ආසයි මට දෙන්න ආයෙත් සිතින් ලං වෙලා ජේසු අතින් අල්ලලා. ස්වාමිනී ඔබව අතහැරිලා ස්වාමිනී ඔබට වඩා
ඔබට වඩා ආශා කරන දේවල් මේ සිතට ඇවිල්ලා තියෙනවා ස්වාමිනී. ඔබ වහන්සේට මේ මොහොතේ පසුතැවිලි වෙලා බාර වෙනවා ස්වාමිනී. සම්පූර්ණම බාර වෙනවා ස්වාමිනී. ඔබ වහන්සේගේ වචනයට අකීකරු වෙලා ස්වාමිනී ඔබ වහන්සේට අකීකරු වෙලා මේ මොහොතේ ස්වාමිනී පව් සිද්ධ කරමින් ඉන්නවා නම් ස්වාමිනී ඔබ වහන්සේට බාරයි සිළු දෙනාවත් ස්වාමිනී මෙතන ඉන්න සිළු දෙනාවත් බාර කරන ඔබ වහන්සේට තනුගීත නංවන්න හඬ ස්වර මට දෙන්න දහසක් සවන් සලසලා තනුගීත නංවන්න හඬ ස්වර මට දුන් දහසක් සවන් සලසලා දිනවාද පෙරසේම කරුණා දයා සෝම පෙර පාප වලදා දමා දිනවාද පෙරසේම කරුණා දයා සෝම පෙර දාප වලදා දමා ආයෙත් සිතින් ලන් වෙලා ගියදෝ දුරස් වෙන්න ආසයි මේක නිකම්ම වචන ටිකක් විදිහට කියන්න එපා. ඔබට උන්වහන්සේව දැනෙන විදිහට කියන්න. ඔබට උන්වහන්සේත් කතා කරන්න පුළුවන් උපරිමයෙන් කතා කරන්න. මේක නිකම්ම නිකම් වචන ටිකක් කොහේ එළියට කියලා දානවා වගේ දෙයක් නෙමෙයි. උන්වහන්සේත් එක්ක කතා කරන, උන්වහන්සේත් එක්ක ඔබේ දුක සතුට සෑමදේම ප්‍රීතිය හැම දෙයක්ම බෙදා ගන්න මොහොත. ඒක නිසා ඔබට කැමති විදිහට කෑ ගහලා මේක දැනෙන විදිහට උන්වහන්සේට යන විදිහට උන්වහන්සේගෙන් ආපහු ඒකට උත්තරයක් එන විදිහට මේ වචන ටික උන්වහන්සේට ගායනා කරන්න. ස්තුතියි ස්වාමීනි ප්‍රශංසා සැනසුම් ඔබෙන් ලැබුව රාවේ සිතේ රැඳුන ඇත තාම සිතුවම් වෙලා සැනසුම් ඔබෙන් ලැබුව රාවේ සිතේ රැඳුන ඇත තාම සිතුවම් වෙලා ඔබ ඈත යනවාද මා ඈත යනවාද පින්වන්න කරලා සමා ඔබ ඈත යනවාද මා ඈත යනවාද පින්වන්න කරලා සමා ආයෙත් සිතින් ලන් වෙලා ගියදෝ දුරස් වෙන්න ආසයි මට ඉන්න ආයෙත් සිතින් ලන් වෙලා ආසුවතින් අල්ලලා ගියදෝ දුරස් වෙන්න ආසයි මටත් ආයෙත් සිතින් ලන් වෙලා ජේසු අතින් අල්ලලා. ඒක හරි ලස්සන ගීතිකාවක්. මට ඒකේ කලින් වචනේ පොඩ්ඩක් දාන්න. ඒක හරි ලස්සන තැනක්. මේක ඔබට කතා කරේ කොහොමද කියන එක ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේක කියනවා සැනසුම ඔබෙන් ලැබුව රාවේ සිතේ රැඳුණු ඇත තාම සිතුවම් වෙලා. ඒ කියන්නේ කොහේ හරි දැනක අපිව උන්වහන්සේ ආදරෙන් වැළඳගත්ත තැනකදී අපි ඉඩ දීලා ඇති වැටිලා රිදිලා තැලිලා පොඩි වෙලා මිනිස්සුන්ගෙන් කතා අහලා බැන්නලා වචන අහලා ගොඩක් දේවල් ලැජ්ජ වෙලා ඇති. ඒ එක තැනක ජීවිතේ උන්වහන්සේට බාර දෙලු උන්වහන්සේගෙන් ආපු ඒ සිතුවා මේ ඒව හදේ රැව්පෙලි රැව් දෙන තැනක් තාමත් තියෙනවා. ඒ වුණාට මට තේරෙන්නේ මේක කියන විදිහට ඔබ ඈත වෙනවාද මා ඈත යනවාද පෙන්වන්න කරලා සමහරක්ලාට තේරෙන්නේ උන්වහන්සේට අපි කතා කරන උන්වහන්සේගෙන් උත්තර නැහැ. යාඥා කරන උත්තර නැහැ. දැන් අපිටත් ඔයගේ ගොඩක් දේවල් ලැබිලා තියෙනවානේ. යාඥා කරන අදටත් උත්තර නැති දේවල් ගොඩක් තියෙනවා. උන්වහන්සේ නිශ්ශබ්දයි. උන්වහන්සේ ඒ වෙලාව මේ උන්වහන්සේගේ වෙනම උන්වහන්සේට සැලැස්මක් ඇති. උන්වහන්සේ අවශ්‍ය වෙලාවට ඒක කතා කරાવી. ඉතින් ඒකදී සමහරක් වෙලාවට අපි හැමෝම සැලෙන වැටෙන තැනක් තමයි උන්වහන්සේ මගෙන් ඈතට ගිහිල්ලාද? අයියෝ මගේ අතින් පාපයක් වුණා, මගේ අතින් වැරද්දක් වුණා. එහෙම නැත්තම් මම උන්වහන්සේගෙන් ඈත් වෙලා ගිහිල්ලාද? ඒක නිසා ඒ හැම තැනකදීම උන්වහන්සේට නොනවත්වා
ස්තුති කරන්න ප්‍රශංසා කරන්න උන්වහන්සේට කතා කරන්න යාඥා කරන්න උන්වහන්සේ අවශ්‍ය තැනට උත්තරය ලබලා දෙයි. ඉතින් අපි ඊළඟ ගීතිකාවට යන් තවත් ලස්සන ගීතිකාවක්. අපි හැමෝගෙම ජීවිතේ තියෙනවා වැරදි අඩුපාඩුනේ. අපි ජීවිතේ ජේසුස් හම්බෙන්න කලින් අපේ තිබ්බ වැරදි අඩුපාඩු ඒවා නැවත අපිට මතක් කරන්නවත් හොඳ නෑ ඇත්තටම. මතක් කරන්නත් බෑ. ඉතින් අපි යන් ඊළඟ ගීතිකාවට. ජීවිතේ එතකොට එදා අපි ගෙවපු ජීවිතේ අද අපි ගෙවන ජීවිතේ අතර ලොකු වෙනසක් තියෙන්න ඕනේ. ඒක තව කෙනෙකුට පේන්නත් ඕනේ. ඒක පේන්න ඕනේ ඇත්තටම. අපි දැන් දෙවියන් වහන්සේත් එක්ක ජේසුස් එක්ක ලස්සන ගමනක් යනවනම් කියන්න ඕනේ. දැන් මට ගොඩක් අය කියනවා මගේ යාළුවෝ ගොඩක් දැන් සමහරක් අය කතා කරන්නෙත් නැහැ. මගේ භාෂාවෙම ඒගොල්ලන්ගේ භාෂාවෙම කියනවනේ ඌ දැන් පාස්ටර් කෙනෙක් වෙලා කියලා කියන්නේ. ඉතින් කමන්නේ. මොකද උන්වහන්සේට ප්‍රීති වෙන විදිහට තමයි අපි ජීවත් වෙන්න ඕනේ. ඉතින් අපි තවත් ලස්සන ගීතිකාවකට යන් උන්වහන්සේට ප්‍රශංසා කරන්න. ජීවිතේදා මන්නොහේවා ඉන්න අතරේ ඔබව හමු වුණා. ඔබ ගැලවීමට ආපු දවස මතක් කරගන්න. බවලා කීවදේ නිසා ජේසුස් සමිදේ මම වෙනස් වුණා. ඒ වෙනස් වෙච්ච ජීවිතේ කවද්ද පටන් ගත්තේ කියන දවස මතක් කරගන්න දැන්. ඔබේ දැස් පියාගෙන ඒ දවසට යන්න, ඒ වාතාවරණයට යන්න. කොහොමද අසරණ වෙලා හිටියේ? කිසිම මිනිස්සෙගේ හවුහරණක් පිළිසරණක් නැතුව, උදව්වක් නැතුව, සල්ලි වලටවත්, තියෙන සැප සම්පත් වලටවත්, මිනිස්සුන්ගෙන්වත්, දෙමෝපියන්ගෙන්වත්, සහෝදර සහෝදරයෙක්ගෙන්වත් ආදරයක්, ඒ කරුණාවක් ලබාගෙන ඔබේ තිබ්බේ ප්‍රශ්නේ විසඳගන්න බැරි නම් එදා තමයි ජේසුස් ඇවිල්ලා ඔබව ස්පර්ශ කළා ඒ ප්‍රශ්නේ විසඳුවේ. එතකොට මේ ප්‍රශ්නේ විසඳපු දවසට යන්න. මට මගේ ලොවේ රැඳෙන්න බෑ. පැරණි දේ අලිත් කරන්න බෑ. මට මගේ ලොවේ රැඳෙන්න බෑ. පැරණි දේ අලිත් කරන්න බෑ. ආදරේ ඔබෙන් දරන්න බෑ. ඒ නිසයි අලිත් උපන්නේ මා. ජීවිතේදා මන් නොහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසුස් සමිදේ මම වෙනස් වුණා. ඔබේ ජීවිතය වෙනස් කරලා තියෙනවා නම් ඒ දේවල් වලට උන්වහන්සේට ස්තුති යන්න ඕනේ. උන්වහන්සේට සියලු ගෞරවයත් මහිමයත් යන්න ඕනේ. මොකද එදා අපි හිටියේ කුණු ගොඩක. ඒ කුණු ගොඩ අද මතක් වෙනකොටත් අප්පිරියයි කීය කියලා හිතේ. කුද වෛරයෙන් බලන්න බෑ. නපුරු දේ අලිත් කරන්න බෑ. ක්‍රෝධ වෛරයෙන් බලන්න බෑ. නපුරු දේ අලිත් කරන්න බෑ. ජේසුස් සමිඳුගෙන් මිදෙන්න බෑ. ඒ නිසයි දුටින් ගයන්නේ මා. ජීවිතේදා මන් නොහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා ජේසුස් සමිදේ මම වෙනස් වුණා. ජීවිතේදා මන් ඔහේ ගෙවා ඉන්න අතරේ ඔබව හමු වුණා. මා දිහා බලා කීව දේ නිසා
ජේසු සමිඳේ මම වෙනස් වුණා ජේසු සමිඳේ මම වෙනස් වුණා ස්තුති ස්වාමිනී උන්වහන්සේට කොච්චර සන්තෝෂයක්ද ඔබ මේ ගීතිකාවට සම්බන්ධ වෙලා කියනකට ජේසු සමිඳේ මම වෙනස් වුණා කියලා. අපිට සාමාන්‍ය ජීවිතයේදී හිතන්න ගැලවීම හම්බෙච්ච නැති කෙනෙක්ව අපිට හම්බෙලා අපි මොකක් හරි දෙයක් ඒගොල්ලොත් එක්ක කතා කරනකොට ඒගොල්ලෝ පස්සේ දවසක කතා කරලා කිව්වොත් එහෙම කවින්ද්‍ර එදා ඔයා කිව්ව දේ මම පොඩ්ඩක් කල්පනා කරලා බැලුවා ඒක මම ක්‍රියාත්මක කළා බැලුවා ඒක හරි ගියානේ. එහෙම කිව්වොත් ඔබට කොහොම හිතේද? ඔබේ කවුරු හරි කෙනෙක් ඔබේ දන්න කියන කෙනෙක් එහෙම කිව්වොත් සන්තෝෂයිනේ. ඒ වගේ තමයි ජේසුට කොච්චර සන්තෝෂයිද ජේසුව හම්බ වෙලා එදා හිටපු කුණු ගොඩෙන් උන්වහන්සේ අපිව පිරිසිදු කරලා පවිත්‍ර කරලා ගත්ත නිසා අද ඒක ගැන කියලා උන්වහන්සේට ස්තුති කරලා වර්ණනා කරනකොට උන්වහන්සේට ගොඩාක් ප්‍රීතියක් ගෙන දෙන කරුණාවක්. ඉතින් මේකට අප්‍රිය වෙන එක්කෙනෙක් ඉන්නවා. මේක ආස නැති එක්කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ තමයි යක්ෂයා. යක්ෂයා කොහොම හරි බලන්න ඔබව රවට්ටන්න. ඉතින් රවටලි කන් තියෙන තැන්වල පරිස්සම් වෙන්න යක්ෂයා ඉන්නේ රවට්ටන්න. ඉතින් සමහරක් වෙලාවට ඒ යක්ෂයාගේ බලපෑම් නිසා ඒකට චූටි ඉඩක් දෙන්න. චූටි ඉඩක් දෙන්නකෝ. යක්ෂය ඉතුරු ටික කොහොම බලා ගන්නවා. එතකොට එන්න එතකොට දෙවියන් වහන්සේත් එක්ක යන මිනිස්සුන්ට ඒක පේනවා. දෙවියන් වහන්සේ පෙන්눔 කළා දෙනවා ආනේ අහවල් කෙනා යන පාර වැරදි. ඒ කෙනාගේ දකින්න ගොඩාක් කඩුපාඩු වෙනස්කම්. ඒක අපේ යුතුයකමක්. ඒක ඔබේ යුතුයකමක්. ඒගොල්ලන්ට කියලා දෙන එක. ඒගොල්ලෝ එතනදී දෙවියන් වහන්සේට ඉඩ දුන්නොත් දෙවියන් වහන්සේ අර ඔක්කොමටම සමාව දීලා නැවත බාර ගන්නවා. හැබැයි ඔබ 100% පිරිසිදු වෙන්න ඕනේ. 100% උන්වහන්සේ සමග එකතු වෙන්න ඕනේ. 100% උන්වහන්සේ තුල පසුතැවිලි වෙලා ඒ වැරදි දේවල් කරා නම් ඒ වැරදි දේ කරා නම් මොන හරි දෙයක් ඔබේ අතින් වෙච්ච දෙයක් ඔබ ගත්ත වැරදි තීරණ නිසා ඒක නැවත හරි ගස්ස ගන්න පුළුවන් උන්වහන්සේ තුල. උන්වහන්සේ පෙන්නයි ලස්සනට මොකද්ද කරන්න ඕනේ කියලා. ඉතින් මට එක දැනකදී මට උන්වහන්සේ තුල යාඥා කරනකොට මට ආපු දෙයක් තමයි එතනට කතා කරලා බලන්න එක ටෙලිෆෝන් කෝල් එකක් ගන්න කියන එක යම් කිසි අවස්ථාවකදී. ඉතින් එතන මම ගත්ත අරගෙන මං කිව්වා මට මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මම මොකද කරන්න ඕනි කියලා. ඒගොල්ලෝ මට කිව්වා මේ යම් කිසි ගෙවීම් වගේක් අතපසු වෙලා ඉතින් ඒ වගේ තැනකදී උන්වහන්සේ මට කිව්වේ නෑ ඔයාලට මම ආතනින් සල්ලි දෙනවා මෙතනින් සල්ලි දෙනවා කියලා කිව්වේ නෑ. එතනට කතා කරලා ඒගොල්ලොන්ට කියන්න එතනින් එයාට මම බලා ගන්නම් කියන එක. ඉතින් මාව එතනින් ස්වාමීන් වහන්සේ මිදෙව්වා. අද වෙනකොට ඒ සියලු දේ යථා තත්ත්වයටපත් වෙලා ගොඩක් කල්. ඉතින් ඒ වගේ උන්වහන්සේ සපයයි. උන්වහන්සේ තමයි සියලු දේ බාරගන්නේ. ඉතින් ඔබේ පව් පිටින්ම තමයි උන්වහන්සේ බාරගන්නේ. ඒක නිසා ඒකේ රිපෙන්ට් වෙන්න, ඒක පසුතැවිලි වෙන්න. අපි අවසාන ගීතිකාවට යන්. මේ ගීතිකාවේදී උන්වහන්සේට අපි බාර කරමු. ශුද්ධාත්මයන් වහන්සේට බාර කරමු මේ සතිය පුරාවටම අපිත් එක්ක ඉන්නේ කියලා. උන්වහන්සේට බාර කරමු අපි. වහන්සේට බාර කරනවා මේ මොහොතේ වහන්සේ ස්පර්ශ කරන ශුද්ධාත්මයන්ෙනි වඩින්න ස්පර්ශ කරන්න මේ නරඹන සියලු දෙනාවත් පිය සොයනා තුව පොවෙකුසේමා ආත්මේ ඔබ සොයයි මාත පැතුවේ ඔබ පමණයි ඔබ නමදින්නට ආසයි දිය සොයනා මුව පොවෙකුසේමා ආත්මේ ඔබ සොයයි මාද
දින්නට ආසයි රැකවරණ ශක්තිය ඔබමයි මාත්මේ කැපවන්නේ ඔබටයි මාහද පැතුවේ ඔබ පමණයි ඔබ නම දින්නට ආසයි දිය සොයනා මුව කෝවකුසේම ආත්මේ ඔබ සොයයි මාහද පැතුවේ ඔබ පමණයි ඔබ නම දින්නට ආසයි අපිට කියන්න තියෙන එකම එක්කෙනයි ශුද්ධාත්මයන් වහන්සේ අපිට කියන්න බෑ අපි වෙනුවෙන් මැදිහත්කාරකම් කළා අපේ ආඥාව අරගෙන යන්න කියන්න පුළුවන් වෙන කිසි කෙනෙක් නෑ ශුද්ධාත්මයන් වහන්සේ විතරයි ඉන්නේ ශුද්ධාත්මයන් වහන්සේට කියන්න ශුද්ධාත්මයන් වහන්සේට කියන්න සම්පූර්ණ ඔබේ අයිතිය බාර කරනවා ඔබේ පාලනය සම්පූර්ණ ශුද්ධාත්මයන් වහන්සේට බාර කරනවා කියලා ශුද්ධාත්මයන් වහන්සේ ලස්සන දෙයක් කරයි මම ආසම කරන චරිතයක් තමයි දෙවියන් වහන්සේගේ මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන කොටස. මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ පුද්ගලයෙක්. මම හරියටම ආශ කරන දේ මොකද මගේ ජීවිතේ ගොඩාක් වෙනස්කම් වලට මට නිතරම උන්වහන්සේ මාත් එක්ක ඉඳලා මට කතා කරන නිතරම ලස්සන පුද්ගලයෙක් තමයි මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන්නේ. ඉතින් ඒ ශුද්ධාත්මයන් වහන්සේ ඔබ තුල ඔබේ ආත්මය තුල සැරිසරනකොට ඔබට දැනේවි උන්වහන්සේව ඔබට දැනෙවි. ඉතින් ඒ දැනෙනකොට උන්වහන්සේ තුල ඔබව නිකම්ම උන්වහන්සේගේ පාරේ ලස්සන්ට ගෙනියයි. උන්වහන්සේ තුල ලස්සන්ට එක්කගෙන යයි. ඒ එක්කගෙන යනකොට තියෙන බාධක කම්කටොළු එන ප්‍රශ්න ඒවලට උන්වහන්සේ ලස්සන්ට උත්තර දෙයි. ඔබට ගෙඩි පිටින් උත්තර හම්බෙන්නේ නැහැ. හැබැයි උන්වහන්සේත් එක්ක කතා කරලා ඒක යන්න ඕනේ. මේ ශුද්ධ බයිබලයේ මේ වචනය ඉගෙන ගන්න ගමන් උන්වහන්සේත් එක්ක කතා කරන ගමන් තමයි මේ ගමන යන්න ඕනේ. නැතුව මේක ඉගෙන ගන්න ගමන් උන්වහන්සේත් එක්ක කතා කරේ නැත්නම් අර ගමන කොහෙදෝ තැනක නතර වෙලා දියේ උන්වහන්සේ වෙන කොහෙද ඔබ වෙන කොහෙද ශුද්ධ බයිබලයේ මේ වචනයම තව කොහෙදදී. ඒක නිසා ඒක දැන් අපි ගින්දර වුණත් හටගන්න සාධක තුනක් තියෙන්න ඕනේනේ. ඒකෙන් එකක් හරිය නැති වුණොත් එහෙම ගින්දර කියන අවසාන ප්‍රතිඵලය හම්බෙන්නේ නැහැ නේ. ඉතින් ඒ වගේ තමයි අපිට උන්වහන්සේගේ වචනය ඕනේ උන්වහන්සේ ඕනේ අපි සම්පූර්ණ අයිතිය දෙන්න ඕනේ. එතකොට තමයි අපි ඔය එකයි යන්නේ. ඉතින් ඒකට උන්වහන්සේගෙත් කොටස් තුනක් තියෙනවා නේ. පියාණන් වහන්සේ පුත්‍රයන් වහන්සේ ශුද්ධාත්මයන් වහන්සේ. ඉතින් මේ කොටස් තුනත් එක්ක අපේ මිනිස්සෙක් හැටියට අපිටත් කොටස් තුනක් තියෙනවා නේ. ආත්මය ප්‍රාණය ශරීරය. ඉතින් ඒ වගේ තමයි ඒක ගොඩාක් ඒක ඇවිල්ලා ටයිපොලොජිස් ඒව ගොඩාක් එකට එකතු වෙලා තමයි අපි මේ ලස්සන ගමන යන්න ඕනේ. ඉතින් උන්වහන්සේට බාර කරමු. අපි ලස්සන ගීතිකාම ප්‍රශංසාවකින් දැන් අපි උන්වහන්සේට ස්තුති කරා ප්‍රශංසා කරා අපි ජීවිතේ ගත තීරණ අපි කරපු වැරදි සියලු දේට සමාව ඉල්ලුවා. අපි උන්වහන්සේට මේ මොහොත බාර කරමු. මේ සබත් දවසෙත් ලස්සනට උන්වහන්සේත් එක්ක ලස්සන ගමනක් මේ සතියේ පුරාවටම අපත් සමග ඉන්න මේ ශුද්ධාත්මයන් වහන්සේ කියන කෙනා ඔබට දැනෙන්න අරින්න ස්වාමිනේ මටත් එලෙසම කරන්න. මෙතන ඉන්න සියලු දෙනාටත් මේ නරඹන මේට සහභාගී වෙන මේට ඇහුම්කන් දෙන ස්වාමිනේ ඔබ වහන්සේගේ වචනේ පිපාස සෙනගක් මේ නරඹනවා නම් ස්වාමිනේ ඔබ වහන්සේට බාර කරනවා. ඒ සියලු දෙනාට ඔබ වහන්සේගේ අනුහස ඔබ වහන්සේගේ ඒ ආත්මය ගලාගෙන යන්න ස්වාමිනේ. ඒ වගේම ඔවුන්ට තිබෙනා සියලුම ප්‍රශ්න බාධක ගැටලු ස්වාමිනේ ඔබ වහන්සේ මට කතා කරලා ස්වාමිනේ ඔබ වහන්සේ මට මේ දේවල් විසඳුවා නම් ස්වාමිනේ මම වගේ ස්වාමිනේ පව්කාරයෙක් ඔබ වහන්සේ අද මේ විදියට එකතු කරලා ඔබ වහන්සේ මෙහෙම අද ලස්සන්ට මාව සකසලා තියනවාට ස්වාමිනේ මේ නරඹන මේ බලන මේ සහභාගී වෙන ස්වාමිනේ ඔවුන්ට ඔබ වහන්සේ කොහොම ආදරේ කරයිද ස්වාමිනේ ස්වාමිනේ වහන්සේට ඔවුන් සියලු දෙනාව බාර කරනවා මේ මොහොතේ ස්වාමිනේ මේ සතිය පුරාවටම ඔවුන්ට ජීවිත සාක්ෂියක් වෙන විදියට ස්වාමිනේ
ඔවුන්ගේ ජීවිත වෙනස් කරන්න. ඔවුන්ට පිළිතුරු සපයන්න. ස්වාමිනී ජීවිත සාක්ෂි ඔබ වහන්සේ තුළ ඒ ආත්ම රැගෙන යන්න ස්වාමිනී. ඒ සාක්ෂිය ඔබ වහන්සේගේ ආදරය පතුරවන්න ඔවුන්ට ශක්තියක් වෙන්න ස්වාමිනී. ඔවුන්ට එය සාක්ෂියක් කරලා අනිත් සියලු දෙනාට දැනගන්න පිණිස ඔබ වහන්සේගේ ආදරය ඔවුන් තුළින් පතුරවන්න ස්වාමිනී. ඔවුන් ආශිර්වාද කරන්න. මේකද අපගේ ස්වාමියෝ නාසරේතේ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ අති බලවන්ත ඒ නාමයෙන් ඔබ වහන්සේට බාර කරනවා අප තාත්තේ. ආමේන්. 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 ඒ වගේම ඔබට බාර කරනවා ඔබට තියෙනව සියලුම ගැටලු බාධක උන්වහන්සේට බාර කරන්න. උන්වහන්සේ ශක්තිමත් කරාවේ යාක්ෂා කරන්න හැකි සෑම මොහොතකම. ඒ වගේම උන්වහන්සේට කතා කරන්න ඔබට යම් කිසි ආක්ෂාවක් ඔබට ඔබ වෙනුවෙන් කරන්න අවශ්‍ය නම් ඔබ මේකේ කමෙන්ට් එකකට දාන්න. එතකොට අපි අපේ පෞද්ගලික ආක්ෂාවලදී අපි ඒක ඉටු කරන්න. මේක මම දන්නේ උන්වහන්සේ තමයි ඔබට ඉදිරිපත් කරන්නේ. ඉතින් මම හිතුවේ නැති දෙයක් මගේ නෝනත් පුදුම වේවි. ඉතින් උන්වහන්සේ තමයි ඒක කියන්නේ. ඉතින් අපි හැකි පමණ ආරක්ෂා කරමු. ඔයගොල්ලෝ අපි හැමෝම උන්වහන්සේගේ ලස්සන ගමනට යන්න මේ සතිය බාර කරලා තවත් ලස්සන සබත් දවසකින් හමු වෙමු. ඉතින් ඔබ සැමට ජේසු පීඨයි. ශාලෝම්.